මාව දෙන්න තවත් ලස්සන වෙලා වගේ. හැබැයි ඉතින් ඉරිසියාකාරී වෙන්නවනේ. එයා එනවද? හොඳයි. දැන් අපිට තියෙන්නේ බලංගෙන ඉන්න. යමු. අද තමයි ලෝකෙ ලස්සනම පූස්පැටිය තෝරන තරගෙ තියෙන්නේ. ෂෝක්නේ. මං දන්නෙත් නෑ. කමක් නෑ කෝකටත් ගිහිල්ලා බලමුකෝ. කොහොමදත් මං තමයි තේරෙන්නේ. දැනගන්නවා මේවා විහිළු නෙවෙයි ගාපි. ඔයාට විහිළු නෙමෙයි උනාට අපිට විහිළු. ඇත්ත තමයි මේවා නම් ඇස්තතු වෙන විහිළු නේද? අයියෝ අද නම් ඕගොල්ලන්ව නාවන්න වෙයි. මාව නෙමෙයි මෙන්න මේ ආව. මඩ තට්ටු ගණන් තියෙන ගාෆිල්. ඔය අයිති නාන්න කැමති නෑනේ. එහෙම කියන්න එපා. මම අවුරුද්දකට සැරයක් টොප් එකට නානවා. මට ලීස් කතා කරනවද කොහෙද? මම එනකන් හොඳට අතුල්ලගෙන නාගන්න ඕනේ හොඳේ. අයියෝ තාම තාරාවන්ගෙන් සෙල්ලම් කරන්නේ. ඒ වගේද මගේ කොහොමද බලන්න වයින් කරන බෝට්ටුවයි වයින් කරන මෝරයි මේ බලන්න. රාස ජනක අධ්‍යක්ෂ. මොරෙක්. එතකොට මේ කිඳුරි ගැන ඔයා මොකද කියන්නේ? සමාවෙන්න ඕඩි. පොඩි විනෝදෙකුත් තියෙන්න ඕනේනේ. අනේ මන්ද අද නම් හරිම කම්මැලි. ඔයා දන්නේ විනෝද වෙන්නේ කොහොමද කියලා? පොඩි කතාවක් මවා ගන්නකො ඉස්සෙල්ලා. කතාවක් මවා ගන්න? කොහොමද ඒක කරන්නේ? මං කියලා දෙන්න. ඔයාටත් ඕන නේද ඕඩි? එන්නකො මාත් එක්ක එහෙනම්. හැම බාට්ටක් දෙයකම කිමුදුනාම මෙහෙමද? ඇත්තටම ඉතින් මෙහෙම නෙමෙයි. මේක අපේ කතාව හින්දා අපිට ඕන විදිහට මවා ගන්න පුළුවන්. නැද්ද මං? මේක නම් නියමයි. ඒක නෙවෙයි ගාවි. කොහොමද අපිට වතුරයට කතා කරන්න පුළුවන් උනේ? ඒක ඉතින් අපි මවා ගත්ත කතාවේ විදිය නෙමෙයි. ඉන්න උඩට ගිහිල්ලා බලමු. එන්න උඩට යන්න ඕනේ. එන්න. මට මේව පාවින්න පුළුවන් නම් හැමදාම. ඒකෙම හැමතිස්සෙම වෙන්නේ. මොකද මේක මට ඕන විදියට නේ වෙන්නේ. මම කියන්නේ නේද හරි නෑනේ. අපේ පැත්තට බූට්ටුවක් නේද එන්නේ. දැක්කද? පේනවද? ඒක හරියට සෙල්ලම් බූට්ටුව වගේමයි. Punyai. Palangin dia batal luar dah dekat dia. Ikut kena dia. මගේ ලස්සන වලිගේ නූලෙන් බේරුනේ. මං කියන්නම් මෙයාට මොනවා හරි කන්න දීලා අපි බේරෙමු. හොඳ අදහසක්. ඔච්චර බය වෙන්නේ මොකටද? මේ සෙල්ලම් මෝඩෙක් නියන්නේ වයින් බහපු ගමන් ඔක්කොම ඉවරයි. මොනවා කොන්නවදානි ඔච්චර බයච්චි. කල්කර කරාට සමා වෙන්න. කවුරු හරි මාව වයින් කරනවද? කරන්නම් හැබැයි අපේ පස්සෙන් එන්න එපා. හරිද? ඔව් ඇත්තමයි. හොඳයි පුතාලා. ස්තුතියි. ගිහින් එන්න එපා. හොඳ වෙලාවට බැටරි වලින් දුවන්නේ නැති එකෙක් උනේ. හරි ගාෆි. මේක ඔයාගේ හීන කතාවනේ. ඊළඟට මොකද වෙන්නේ?
ඔය යන්නේ විහාමෙස්ට වගේ. ඔයා නිකන් හරියට ජෝන් අපිව මදින බ්‍රෂ් එක වගේ ඉන්නේ. එහෙනම් මාව අඳුරගත්තා වගේ. නාන්නාපු කට්ටිය රවුමුකුත් යනවද? ඔව් මේ අපි ආයේ කොහොමද යන්නේ කියලා කියන්න මම නම් පුළුවන්. හරියට දන්නේ නැහැ. ඒත්තර දියකින්ද්‍රියෝ දන්නවා ඇති. ඒගොල්ලෝ ඉන්නේ අර යෝධ දියඇල්ලෙන් එහා පැත්තෙන් තියෙන ෂැම්පු දූපතේ. අපි ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අහලා බලමු. මාත් එක්ක යමු. ඒත් අපි කොහොමද යන්නේ ඔයාගේ පස්සෙන් එන්නේ? පොඩ්ඩක් මහන්සි වෙලා ඔක පදින්න. නෑ. මගේ සීන කතාවෙන් නම් එහෙම වෙන්න විදියක් නෑ. ඒක කොහෙත්ම වෙන්න විදියක් නැහැ. අයියෝ මොකක්ද අනේ ඔයා කාලා නෙමෙයි වැඩ කරන්නේ හරි. හරි දැන් ළඟයි. අර තියෙන යෝධ දියඇල්ල පේනවද? අයියෝ ස්පෙයාට වදියා අර ඉන්නේ. අතන තමයි මං කියපු දියකින්ද්‍රිය ඉන්නේ. ඒගොල්ලෝ ලස්සනට සින්දු කියනවලු. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නන් නෙමෙයි. මොකද අහන් ඉන්නේ නැහැ ගායි වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒගොල්ලෝ සින්දු කියන්නයි හදන්නේ. ඔන්න දැන් නම් මගේ බඩ බොට ගාන සද්දේනවා. අපිව බලන්න අය ඇවිල්ලා. එහෙමද? කවුද ඔයගොල්ලෝ? මං අඳුනලා දෙන්නම්. මම ගාෆීල්ඩ් මේ ඉන්නේ මෙයා තමයි ඕඩි කියන්නේ. එතකොටයි මම නෑමෝ. ලෝකෙ ඉන්න හුරතල්ම ලස්සනම පූස්පැටිය. පිළිලුවකටවත් මේකම නම් කතාවකට දාගන්න හොඳ නැහැ. ඇයි ඔයගොල්ලෝ මෙහෙට ආවේ? මේ බුරුසු පියාමැස්ස කිව්වා ඕගොල්ලන්ගෙන් ආපහු යන පාර අහගන්න කියලා. ඔව් අනිවාර්යයෙන්ම අපිට පුළුවන්. පොඩ්ඩක් කොහොම ඉන්න. ඔව් ඇත්ත ඒක හොඳයි. එහෙම හොඳයි නේද? අපි කතා කරලා තීරණය කළා ඕගලන්ට ආපහු යන්න පාර කියන්න. හැබැයි අපි වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඔයාලගේ සින්දු නම් අහන් ඉන්න කියන්න එපා. නෑ. එහෙනම් ඕනේ කියා. අපේ මේ දූපතට තර්ජනයක් තියෙනවා. මහා භයානක රාක්ෂියෙක්. අපිව බය කරලා මෙතනින් එලව ගන්නයි හදන්නේ. එයාගෙන මම කරනකොටත් බය හිතෙනවා. එයාව එලවන්න. එතකොට අපි පාර කියන්නම්. භයානකම රාසි. කවුද මේ සීන කතාවේ ඉන්න රාක්ෂයානි? එයා තාරාක්ෂියෙක්. අපි මොකටද මේ තාරාවෙකට බය වෙන්නේ? ගාෆීල් මොකද අදහසක් නැත්තේ? මට අදහසක් ආවා. අර ගොල්ලන්ට සින්දු කියන්නේ. ඔයාට තේරුණානේ? අයියෝ කනේ පුරුෂෝ ඉක්මනට මොනාරි කරන්නේ? Koy golo, Onye golo, this is stress. Onno ka lang isuwi ka. ස්තුති කරන්නද මන්ද? අපි කවදාවත් හිතුවේ නෑ අපි සිද්ධෙන් යාව එලවන්න පුළුවන් කියලා. ඒකට දෙයක කෙටිල් තමයි ඕගොල්ලන්ට මේව දුන්නේ. අපි පොරොන්දු වෙච්ච විදියට හැම දෙයක්ම කරනවා. අපි ඕගොල්ලන්ට ආපහු ගෙදර යන්න පාරක් පෙන්නන්නම්. මෙහෙට එන්න. ඇත්තටම? හරිද? තේරුණාද? තේරුණා. Thank you නංගිලා. අපි දැන් සමුගැනීමේ ගීතේ කියන්නද? අනේ එපා. මේ අපි යමස්ස අනේ thank you යාට. එහෙනම් පරිස්සමෙන් යන්න. සුබ ගමන්. එමනම් කට්ටියම මගේ පස්සෙන් තෝනේ.
කටියෙන්ද මට සපෝට් එකක් දෙන්න. වැඩක් නෑ ඒක එළවෙන්නවත් නෑ. කොහොමද? දව්වක් ඕනේද? අනේ ඔයාට නම් මේක සිම්පල්. මම නැතරම ටික පරක් වුණා දන්නවනේ. ඉතින් ලීසේ කතා කරන්න ගියම අද ඔයගොල්ලෝ නාල ඉවරලා ටබ් එකේ වතුරත් අයින් කරලා. අද නම් ඔයගොල්ලෝ හොඳට නාලා තියනවා කියලා පේනවා. ඉන්න මං ගිහිල්ලා තුවායක් අරන් එන්න. රාෆිල් අපි ආපහු ඇවිත් ඒක ඇත්තටම සිද්ධ වුණාද? පිස්සුද මේවා තනිකර ඡන්ද පොරොන්දු වගේ බොරු කතා හැච්චර. අපි නිකන් දැන රැවටි ඉන්නවා. ඕ ලස්සන සුවඳක් ඉන්නවා යනවා. ඕඩි මොකද හිතන්නේ ඒක ඇත්තටම සිද්ධ වුනේ නැද්ද? හරි එහෙනම් මේ ගැන ඔයා මොකද්ද කියන්නේ?